ඇයි අපි මල් පූජා කරන්නේ? ඉතින් මල් පූජා කරන්නේ ඉක්මනින් නිවන් යන්නනේ. වැරදීනේ. නිවන් යන්නනේ ලයිට් තමයි. මට හිතන විදිහට. හරිද? මම අර බෝඩ් වල හිටියේ. හරිද? ඒ බෝඩ් වල ඉතින් මල් ගහක් තිබ්බා. ඒ කොළඹ ඉතින් ඉඩ නෑනේ. එක ඉද්ද ගහක් තියෙන පාරයිනේ. මිනිස්සු ඇවිල්ලා ඉතින් මල් කඩාගෙන යනවා. ඒ බෝඩිමේ ආච්චි කෙනෙක් හිටියා. ඒ ආච්චිට ඒක හරි තරහයි ඉතින්. මල් කඩන් යනවා කියලා. ඒ දැන් ඒ කියන්නේ ඉද්ද ගහ තිබෙ බෝඩිමේ අර කියන වත්ත ඇතුළේද නැත්තම් වත්තෙන් වත අයිනේ. තාප්පෙන් එළියේ. ඔව්. ඒ වුණාට ඉතින් මෙයාලා දාලා වතුර දාලා බලාගන්නේ. හරිද? මේ ඒක ඉතින් අර ආච්චි හරි තරහයි ඉතින් ඒ කඩන් යනකොට මල් ආච්චිට ඕනේ හවසට එයාට ඒ මල් ටික ඔක්කොම කඩලා පූජා කරන්න. හරිද? ඉතින් අපිත් ඉතින් හවස එහෙම වෙනකොට ඉතින් බයිනවා ඒ කට්ටියට මේ කඩාගෙන ගිහිල්ලා ඔක්කොම බලන්නකො කියලා. හරි? එතකල් මල් තියනවා ඒකේ. හරිද? ඊට පස්සේ ඔයා දන්නවද ඇයි එහෙම මල් පූජා කරන්නේන් බලාපොරොත්තු මල් පූජා කරන එකෙන් අපි හිතන්න ඕනේ මල් පූජා කරපුවා මේව පර වෙන්නේ. මෙන්න මේ වගේ අපේ ජීවිතේ නැති වෙලා යනවා. අන්න ඒක තේරුම් ගන්න තමයි මල් පූජා කරනවා. හරි? එදිනෙදා ඒක මතක් වෙන්න සිහි වෙන්න. හිතන්නකො පහනක් පත්තු කරනවා. ඒක පිච්චිලාගෙන තෙල් ඉවර වුණාම නිවිලා යනවනේ. හඳුන් කූරත් ඉවර වෙලා යනවා. ඒ වගේ අපේ ජීවිතෙත් ඉවර වෙලා යනවා කියන අනිත්‍ය එක සිහි වෙන්න තමයි අපිට මල් පූජා කරන්න කියන්නේ. අපේ මිනිස්සු ගොඩක් කරන්නේ මේ ආමිෂ පූජාවනේ ප්‍රතිපත්ති පූජාව කරන්නේ නැහනේ. අනිත් අයට මල් නැතිවත් කරන් තමන් පූජා කරන්න තියනවා නම් කියනවා තේන දැන් ගොඩක් මිනිස්සු ඉන්නේ. ඒක ඇත්තටම වැරදිද ඒක? වැරදි. මලක් උනත් ගහක් කඩනකොට අනිත් කෙනාට ටිකක් තියන කියන්නේ මට්ටිය පිරෙන්න කඩද්දි තමන්ට ඇතිනම් එතනින් එහාට ආය කඩන්න යන්න ඕනේ. අනිත් අයට ටිකක් තියලා තමන්ගේ වැඩෙත් කරගන්න ඕනේ.